ආයිලාමයි ඔන්න අද අලුත් වීඩියෝ එකක් ගෙනාවා. අද මගේ දවස අපේ හස්බන්ඩ්ට නිවාඩු හම්බෙන්නේ කලාතුරකින්. ඉතින් මම ඩේට් අපි වෙන් කරගෙන තියෙනවා. ඉතින් අද නිවාඩු දවසක් හස්බන්ඩ්ට. ඉතින් අද මගේ සැලුන් ඩේ එක. සැලුන් එකට යන්න තමයි දැන් අපි රෑස්ති වෙන්නේ. සැලුන් එකට යන්න රෑස්ති වෙන අතරතුර මෙන්න මේ අපේ පුංචි පැටියාගේ වැඩ පේනවා නේද? මම ලෑස්ති වෙන්න පල්ලෙයා ලෑස්ති වෙනකොට මෙන්න මෙයා උඩට වෙලා කලර් කරනවා, පේන්ට් කරනවා. මෙයා මාර ආසයි ඔය පේන්ට් කරන්න. ඉතින් මෙයාගේ තාත්තාගේ වැඩේ පේන්ට්ස් ගෙනත් දෙන එක. ඉතින් අපි යාට මුකුත් කියන්නේ නැහැ. ගෙදර යා ඔය වගේ තමයි. ඉතින් දැන් මේ කාලේ ඉතින් යාලා ලියන කියන වයසනේ. ඉතින් ඒ නිසා අපි යාලට මුකුත් ඉතින් කියන්නේ නැහැ. ඕවා අඳින්න කරන්න එපයි කියලා. සාමාන්‍යයෙන් මම අහලා තියෙනවා ඔම යාලට ওই නිදහස දුන්නම යාලගේ බුද්ධිය වර්ධනය වීමක් වෙනවයි කියලා. ඉතින් දැන් මෙන්න මෙයාගේ මේ පේන්ට් එක ඉවර වෙනකන් අපි ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ මෙයාව වොෂ් කළා. තාත්ති වොෂ් කරා යාව. වොෂ් කළා. ඉතින් අපි රෙඩි වෙලා මේ දැන් සැලුන් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. අද තව යාළුවෙකුත් ඉන්නවා අපෙත් එක්ක බලන්න වීඩියෝ එක මගදී ඔයාලට මං කියන්නම් කවුද ඒ කියලා. අපි දැන් සැලුන් එකට ආවා. සැලුන් එකට කිව්වට මේක මං ෆුට් මසාජ් එකකට ආවේ. මම මේක නම් අමතක කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මාසෙකට එකපාරක් අනිවාර්යයෙන්ම කරන දෙයක් තමයි මේ ෆුට් මසාජ් එක. උන් අපේ පැටියක් ඉන්නවා. යාවත් එක්කගෙන ආවා. ඉතින් මං යන සැලුන් දෙක තුනක් තියෙනවා. ඒ දෙක තුනෙන් එකකට තමයි අද ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේකෙන් දැන් ෆුට් මසාජ් එකකුයි පෙඩිකියුර් එකකුයි මම හස්බන්ඩ්ුයි දෙන්නම කරගත්තා. ඒක කරලා ඉවරලා තව පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. අයිබ්‍රෝ ප්ලක් කරන්න, ක්ලීන් අප් එකක් කරන්නත් ඕනේ. නමුත් කරන්න වෙලාව තිබුණොත් කරනවා, නැත්තම් කරන්නේ නැහැ. මෙතන වැඩේ ඉවර වෙලා චර්ච් එකට යනවා. මට චර්ච් එකේ වීඩියෝ ක්ලිප්ස් ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ගත්තොත් ඇඩ් කරන්නම්. නැත්තම් මේ වීඩියෝ එක මෙතනින් මම කට් කරනවා. ඊට පස්සේ අපි ලන්ච් එකට යනවා. ලන්ච් එකේදී හම්බෙමු. මෙයාලගේ සර්විස් එක මාරම හොඳයි. මම ටැග් කරන්නම් කොතනද කියලා. ඔන්න අපි ලන්ච් එකට ආවා. පොඩි එක්කෙනාට පිට්සා කන්න ඕනේ කිව්වා. බෑයා කන්නේ නැහැ. බොරුවට කන්න ආසයි කියලා එනවා. අපිත් එච්චර ලොකුවට ආසාවක් නැහැ. ඉතින් ආවා. මං කිව්වනේ මගෙත් එක තව යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. ඔන්න බලන්න දැන් මගේ ළඟට එයි. ඒ තමයි මගේ අයියාගේ ලොකු දුව. එයා හරිම ෂෝයි. ඉතින් මේ දවස්වල නිවාඩු නිසා ආවා අපේ ගෙදර. ආවොත් ඉතින් මං එයාව තියාගන්නවා ටික දවසකට එහෙම. යන තැන ඉතින් මගේ කෝලම් ඔන්නෝම තමයි. ඉතින් වීඩියෝ කරනවා, ෆොටෝ ගන්නවා. ඉතින් හස්බන්ඩ් මට මුකුත් කියන්නේ නැහැ. මගේ කෝලම් කරන්න මට ඉඩ දෙනවා. ඔන්න දැන් අපි පිට්සා කන්නයි යන්නේ. මම මෙතන අපේ මේ අයියාගේ බබාට චුට්ටක් බනිනවා. බලන්න එයා කිසිම කෑමක් කන්නේ නැහැ. හරිම හොරයි කෑම කන්න. ඉතින් මම මේ වෙලාවේ පොඩක් එයාට මේ බනිනවා. ඇත්තට මේ කෑම දැවිල්ල නැහැ. එයා කියනවා දැවිල්ලයි කියලා. කන්න බෑ කියලා අන්තිමට පොඩ්ඩයි කෑවේ. ඊට පස්සේ අපි යන ගමන් තව මොනවාරි අරගෙන ගියා. මෙයා කැමති දේවල්. ඊට පස්සේ ඉතින් ඔතන ওই කෑම ටික කාලා කරලා ටිකක් වෙලා ඉඳලා උතරින් ඉඳන් අපේ ගෙවල් ළඟට ළඟයි. ඉඳලා ඉතින් අපි ගෙදර ආවා. කන්නකොමයි අල්ලල්ලා ඉන්නේ. ඇයි? එහෙනම් මේක කන්න. ඇයි ඒක රස නැද්ද ඔයාලට? සරයි? අනේ මේ පිස්සු මගුලා. දැක්කද මම පොඩ්ඩක් බැන්නා. බැන්නට පස්සේ චුට්ටක් කෑවා. ඊට පස්සේ අපි ගෙදර අරගෙන ආවා. ගෙදර අරන් ඊට පස්සේ හවස් වෙලා මතක් වෙලා ආයේ කෑවා. යාට කෑම මතක් වෙන්න ඕනේ කන්න. මතක් වුණාම කනවා. ඔන්න ඉතින් මේ පොඩ්ඩක් මෙයා අපේ චූටි පැටියාට ඉතින් වද දෙන්න නැතුව බෑ අක්කිට. ඔන්න පොඩ්ඩක් වද දුන්නා. ඉතින් දැන් අදට ඉවරයි. ආයේ තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.